ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඔයාලව අදත් අපේ YouTube channel එකට. ඔන්න අද අපි කතා කරන්න යන්නේ සත්තු පටක ගැන. බහුසෛලික සත්ව දේහයක පවතින පොදු සම්භවයක් සහිත නිශ්චිත කෘත්‍යයක් හෝ කෘත්‍යයන් කිහිපයක් ඉටු කිරීමට විශේෂණය වෙච්චි භෞතිකව එකිනෙකට බැඳුණු සෛල සමූහයක් සත්ව පටකයක් ලෙස හඳුන්වනවා. ඉතින් මේ වීඩියෝවේ ඉඳලා සත්තු පටක සහ ඒවායේ ව්‍යුහය ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු ඔයාලත් එක්ක බෙදා ගන්න වීඩියෝ මාලාවක් අරන් එන්න අපි සූදානම්. රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා බයස්වන් අපිත් එක්ක. පටකයක් කියලා කියන්නේ විශේෂිත කාර්යයක් හෝ කාර්යයන් කිහිපයක් ඉටු කිරීමට හැඩගැසී තියෙන සෛල වර්ග එකක් හෝ වැඩි ගණනකින් යුක්ත සෛල සමූහයකට. සත්තු පටක ඒවායේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය මත පදනම්ව ප්‍රධාන වර්ග 4කට බෙදා දක්වන්න පුළුවන්. ඒවා අපිච්චද පටක, සම්බන්ධක පටක, පේශි පටක සහ ස්නායු පටක විදිහට වර්ග 4කින් යුක්තයි. අපිච්චද පටක සරල අපිච්චද සහ සංයුක්ත අපිච්චද විදියට නැවතත් වර්ග දෙකකට බෙදෙනවා. අපේ ශරීරයේ සම්බන්ධක පටක වර්ග 6ක් දක්නට ලැබෙනවා. ඒවා ආරියල පටකය, තන්තුමය සම්බන්ධක පටකය, මේද පටකය, රුධිර පටකය, කාටිලේජ පටකය සහ අස්ථි පටකය ලෙස හඳුනා ගන්න පුළුවන්. සත්තු පටක පිළිබඳ කතා කරන වීඩියෝ මාලාවෙන් පළවෙනි වීඩියෝ විදියට අරන් යන මේ වීඩියෝවෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිච්චද පටක ගැන. සත්ව දේහයක පවතින බාහිර සහ අභ්‍යන්තර නිදහස් පෘෂ්ඨ සහ කුහරමය අවයවවල කුහරයේ ඇතුල් පැත්ත ආස්තරණය කරන තුනී පටකය අපිච්චද පටකය ලෙස හඳුන්වනවා. මෙහිදී අපි අපිච්චද පටකය ප්‍රධාන ලක්ෂණ 5ක් ගැන විස්තර කරනවා. අපිච්චද පටක අවයවවල බාහිර හෝ අභ්‍යන්තර නිදහස් පෘෂ්ඨ ආවරණය කරනවා. එහෙමත් නැත්නම් ආස්තරණය කරනවා. මෙම පටකයේ සෛල අන්තර් සෛලීය අවකාශ රහිතව ඉතා තදින් ආසන්නව සිටලා තියෙනවා. අපිච්චද පටකයේ සෛලවලට අග්‍රස්ත සහ පාදස්ත ලෙස පෘෂ්ඨ දෙකක් පවතිනවා. අග්‍රස්ත පෘෂ්ඨය නිදහස්ව පවතින අතර පාදස්ත පෘෂ්ඨය කොලජන් තන්තු වලින් සෑදුණු දරුණු පටලයකට සම්බන්ධ වෙලා පවතිනවා. අපිච්චද පටකවලට රුධිර වාහිනී සැපයුමක් නැහැ. අපිච්චදයට පහළින් පවතින සම්බන්ධක පටකවල පවතින රුධිර වාහිනී වල සිට විසරණය මගින් පෝෂක සහ ඔක්සිජන් අපිච්චද පටකවලට ලැබෙනවා. අපිච්චද පටක මගින් ප්‍රධාන කෘත්‍යයන් 3ක් ඉටු කරනවා. ආරක්ෂාව, ශ්‍රාවය සහ අවශෝෂණය විදිහට එම කෘත්‍යයන් 3 දක්වන්න පුළුවන්. අපිච්චද පටක මගින් අපේ ශරීරයට ආරක්ෂාව සපයනවා. ව්‍යාධි ජනකයන්ගෙන් යාන්ත්‍රික හානිවීම් වලින් සහ තරල හානිවීම් වලට එරෙහිව බාධකයක් ලෙස ක්‍රියා කරමින් අපේ ශරීරයට ආරක්ෂාව සපයන්න අපිච්චද පටක ක්‍රියා කරනවා. අපිච්චද පටක වලින් කෙරෙන තවත් කාර්යයක් තමයි එන්සයිම, හෝමෝන, ශ්ලේෂ්මල දහඩිය ආදී ශ්‍රාවය කිරීම. එන්සයිම ශ්‍රාවයට උදාහරණයක් විදිහට ග්‍රහණී අපිච්චදයේ ජීරක එන්සයිම ශ්‍රාවය කිරීම දක්වන්න පුළුවන්. සමහර අපිච්චද සෛල මගින් හෝමෝන ශ්‍රාවය කරනවා. උදාහරණයක් විදිහට තයිරොයිඩ් ග්‍රන්ථි අපිච්චදය මගින් තයිරොයිඩ් හෝමෝන ශ්‍රාවය කිරීම දක්වන්න පුළුවන්. නාස් මාර්ගය සහ ශ්වාස නාලය වැනි ස්ථාන ආස්වරණය කරමින් පවතින අපිච්චදයේ ශ්ලේෂ්මල ශ්‍රාවී කලස් සෛල පවතිනවා. ඒවා මගින් ශ්ලේෂ්මලේ ශ්‍රාවය කරනවා. ශීරපායින්ගේ සමෙහි චර්මය කොටසේ ව්‍යාප්ත වෙලා පවතින ශ්වේද ග්‍රන්ථිවල අපිච්චද සෛල මගින් ශ්වේදය ශ්‍රාවය කරනවා. ආහාර මාර්ගයේ විශේෂයෙන්ම ශුද්‍රාන්තයේ කොටසේ අභ්‍යන්තර ආස්තරණයේ පවතින අපිච්චද සෛල පෝෂක අවශෝෂණයේදී දායක වෙනවා.
මධස්ථ පටලය මත පවතින සෛල ස්තර සංඛ්‍යාව අනුව අපිච්ඡද පටක සරල අපිච්ඡද සහ සංයුක්ත අපිච්ඡද විදිහට වර්ග දෙකකට වෙන් වෙනවා. සරල අපිච්ඡද නැවතත් සෛලවල හැඩය මත පදනම් වෙලා සරල ශල්කමය, සරල ඝනාකාර, සරල ස්තම්භික, ව්‍යාජ ස්ථරීභූත විදිහට වර්ග 4කට බෙදෙනවා. සංයුක්ත අපිච්ඡද යටතේ ස්ථරීභූත ශල්කමය අපිච්ඡදය ගැන අපි මෙහිදී සාකච්ඡා කරනවා. ඒ අනුව අපිච්ඡද පටක වර්ග 5ක් ගැන විස්තර මේ වීඩියෝවෙන් කතා කරන්න යන්නේ. සරල ශල්කමය අපිච්ඡදය දරණු පටලය මත පිහිටන පැත්තලි තැටි ආකාරයේ සෛල වලින් සැකසුණු තනි සෛල ස්තරයක්. මේ ආකාරයේ අපිච්ඡද තුනී වෙනවා වගේම ඒ හරහා ද්‍රව්‍ය කාන්ත වෙනවා. විසරණය මගින් ද්‍රව්‍ය හුවමාරු වෙන ස්ථානවල මෙම පටකයේ බහුලව දක්නට ලැබෙනවා. උදාහරණයක් වශයෙන් රුධිර කේශනාලිකා සහ ගර්ත බිත්ති දක්වන්න පුළුවන්. රුධිර කේශනාලිකාවල බිත්තිය සහ ගර්තවල බිත්තිය හැදිලා තියෙන්නේ සරල ශල්කමය අපිච්ඡදයෙන්. ඊට අමතරව රුධිර වාහිනී අන්තශ්චාතය, බෝමන් ප්‍රාවරය සහ හෘද කුටීර ආස්තරණය හැදිලා තියෙන්නේත් සරල ශල්කමය අපිච්ඡදය මගින්. දරණු පටලය මත පිහිටන ධාතු කැට හැඩති තනි සෛල ස්තරයකින් යුක්ත අපිච්ඡද පටකය සරල ඝනාකාර අපිච්ඡදය ලෙස හඳුන්වනවා. මෙම අපිච්ඡදය ශ්‍රාවය සඳහා විශේෂණීය වුණු පටකයක්. විදුර සංවලිත නාලිකාව, අවිදුර සංවලිත නාලිකාව, සංග්‍රාහක ප්‍රණාලය වගේ වෘක්ක නාලිකා ආශ්‍රිතවත්, තයිරොයිඩ් ග්‍රන්ථිය, කේට ග්‍රන්ථිය ආදී ග්‍රන්ථි ආශ්‍රිතවත් සරල ඝනාකාර අපිච්ඡදය හඳුනා ගන්න පුළුවන්. දරණු පටලය මත පිහිටන විශාල ගඩොල් කැට හැඩති තනි සෛල ස්තරයකින් යුක්ත පටකය සරල ස්තම්භික අපිච්ඡදය ලෙස හඳුන්වනවා. ශ්‍රාවය හෝ සක්‍රීය අවශෝෂණයට වැදගත් වන ස්ථානවල බොහෝ දුරට මෙම පටකය හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ආන්ත්‍රික ආස්තරණය දක්වන්න පුළුවන්. ශුත්‍රාන්තයේ ඇතුල් ආස්තරණයේ පවතින අංගුලිකා ලෙස හඳුන්වන නිරුම් ආස්තරණය කරන මෙම අපිච්ඡද සෛලවල කුහරයට මූණලා ශුද්‍ර අංගුලිකා පවතිනවා. මෙලෙස ශුද්‍ර අංගුලිකා පැවතීම හේතුවෙන් පෝෂක අවශෝෂණය සඳහා පවතින පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙනවා. ව්‍යාජ ස්ථරීභූත ස්තම්භික අපිච්ඡදය දරණු පටලය මත පවතින තනි සෛල ස්තරයකින් සමන්විත වෙනවා. ඒ වුණත් මෙම සෛල සියල්ලම එකම වසකින් යුක්ත වෙන්නේ නැහැ. සෛලවල න්‍යෂ්ටි විවිධ මට්ටම් වල තමයි තියෙන්නේ. ඒ නිසා සෛල ස්තර ගණනාවකින් සමන්විත වන ලෙස දක්නට ලැබෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම මෙහි ඇත්තේ එකම එක සෛල ස්තරයක් පමණයි. ඒ නිසා සරල අපිච්ඡද ගණයට තමයි ව්‍යාජ ස්ථරීභූත ස්තම්භික අපිච්ඡදය අයිති වෙන්නේ. අපිච්ඡදේ නිදහස් කෙළවර දක්වා ගමන් කරන්නේ ස්තම්භික හැඩති සෛල. අනෙක් සෛල උසින් අඩුයි. බොහෝ පෘෂ්ඨවංශීන්ගේ මෙම අපිච්ඡදේ පක්ෂමතර සෛල දක්නට ලැබෙනවා. ඊට අමතරව මෙම අපිච්ඡදේ තැනින් තැන ශ්ලේෂ්මල ශ්‍රාවී කලස් සෛල පවතිනවා. මේවා මගින් ශ්ලේෂ්මල පටලයක් සාදනවා. මෙම පක්ෂම සැලීම මගින් අපිච්ඡද පටකයේ මතුපිට පෘෂ්ඨය හරහා ශ්ලේෂ්මල පැතිරීමට උදව් වෙනවා. මෙම අපිච්ඡදය මගින් නාස්මාර්ගය සහ ශ්වාසනාලය ආස්තරණය කරනවා. දරණු පටලය මත පිහිටන සෛල ස්තර ගණනාවකින් යුක්ත වන සංයුක්ත අපිච්ඡදයක් තමයි ස්ථරීභූත ශල්කමය අපිච්ඡදය කියන්නේ. මෙම අපිච්ඡදය ඉතාමත් ඉක්මනින් පුනර්ජනනය වෙනවා. දරණු පටලයට ආසන්නයේම පවතින සෛල ස්තරය විභාජනය වීම මගින් නව සෛල නිපදවනවා. පටකයේ මතුපිටට යන විට සෛල ශල්කමය හැඩය දක්වා වෙනස් වෙනවා. මෙම පැරණි සෛල ගැලවී ඉවත් වෙන යනවා වගේම
එම සෛල නව සෛල මගින් ප්‍රතිස්ථාපනය වෙනවා. මෙම පටකය ඝර්ෂණයට ලක්වන ස්ථානවල බහුලව හමුවෙනවා. උදාහරණයක් විදිහට සමේ පිටත ප්‍රදේශයේ ඒ කියන්නේ සමේ අභිචර්මයේ කොටසේ මුඛ කුහර ආස්තරණයේ යෝනි මාර්ගයේ සහ ගුද මාර්ගයේ මෙම අභිච්ඡේදය දක්නට ලැබෙනවා.